හායි යාළුවනේ. ඉතින් ඔයාලට කොහොමද? ඔන්න අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ ඇල්බිඩෝ ගැන. ඇල්බිඩෝ කියන්නේ Ben 10 Alien Force කියන සීරීස් එකේ දෙවෙනියටම හම්බ වෙන හතුරා. මෙයා හරිනම් ගැල්වින් කෙනෙක්. Ben එක හතුරෙක් වෙන්න කලින් ඇල්බිඩෝ වැඩ කළේ ඇස්මිත් ළඟලු. ඒ ඔම්නිට්‍රික්ස් එකේ සොෆ්ට්වෙයාර් පැකේජ් එක සම්බන්ධ වෙලු. තමන්ව නැවත ඔම්නිට්‍රික්ස් එක හදනවා කියන උමනාවෙන් ඇල්බිඩෝ තමම බෙන්ගේ සම්පූර්ණ කොපියක් බවට පත් කරගන්නවා. ඊට පස්සේ මතකයිනේ එයා බෙන් වගේ එන්නේ. ඒත් මෙයාට කිසිම උවමනාවක් නැහැ මිනිහෙක් වෙලා ඉන්න. එයා මිනිස් ශරීරයට සෑහෙන වෛර කරනවා. මෙයා මුලින්ම ආපු එපිසෝඩ් එකේ අන්තිමට බෙන්ගේ බලවොරලෝසුව මෙයාගේ ඔරලෝසුව එකට ඇලෙනව මතකයිනේ. ඒකෙන් බෙන් ඇල්බිඩෝ වෙන්න පාවිච්චි කරපු DNA ඩැමේජ් වෙනවලු. ඒකෙන් ඇල්බිඩෝගේ කොණ්ඩේ පාට, ඇස්වල පාට, ජැකට් එකේ පාට ඔක්කොම වෙනස් වෙනවා. කොණ්ඩේ පාට සුදු වෙනවා. අනිත් ඒවා රතු පාටට තමයි වෙනස් වෙන්නේ. ඔම්නිවර්ස් එකේ මෙයාගේ ලොකු වෙනසක් වෙන්නේ නැහැ. ඇස් දෙකට යටින් අඳුරු කොටසක් තියෙනවා. ඒ වගේම එක අතක අල්ටිමැට්‍රික්ස් එක තියෙනවා. ඔම්නිවර්ස් එකේ For a Few Brains More කියන එපිසෝඩ් එකේදී මෙයාගේ හියුමන් ෆෝම් එක ආයෙත් අවුරුදු 11ක එකක් වෙනවා. මෙයාගේ ගැල්වින් ෆෝම් එක ගැන කතා කළොත් ඩබල් ලෝ නතින් කියන එපිසෝඩ් එකේදී අපි මෙයාව ඇස්මිත් වගේම රතු පාට ඇස් තියෙන ගැල්වින් කෙනෙක් වගේ තමයි දකින්න ලැබෙන්නේ. ඒත් ඉතින් පොඩ්ඩක් වෙනස්. ඇස්මිත්ට වඩා තරුණ පෙනුමක් තමයි මෙයාගේ ගැල්වින් ෆෝම් එකේ තියෙන්නේ. ට්‍රබල් හෙලික්ස් කියන එපිසෝඩ් එකේදී එයාගේ ඇඟේ ඔම්නිට්‍රික් සිම්බල් එකක් දකින්න ලැබෙනවා. ඒ වගේම යකඩ වගේ කකුල් සහ කොළ පාට ඇස් සහිත කෙනෙක් විදිහට තමයි දකින්න ලැබෙන්නේ. The Ultimate Haze කියන එපිසෝඩ් එකේදී එයා ට්‍රබල් හෙලික්ස් එකේ වගේම තමයි දකින්න ලැබෙන්නේ. නමුත් කොළ ඇස් වෙනුවට රතු ඇස් සහ ඔම්නිට්‍රික්ස් මාක් එක වෙනුවට අල්ටිමැට්‍රික්ස් මාක් එකක් රිප්ලේස් වෙලා තියෙනවා දකින්න පුළුවන්. ඇල්බිඩෝව අපිට ක්ලාසික් එකේ ඇර අනිත් හැම සීරීස් එකකම දැක ගන්න පුළුවන්. මුලින්ම එන්නේ Alien Force එකේ good copy bad copy වී. ඒකේ අන්තිමට ඇල්බිඩෝව සිරගත කරන අතර එයාගේ ඔම්නිට්‍රික්ස් එක ඇස්මිත් ප්‍රයිමර්ස් වලට අරන් යනවා. ඊට පස්සේ අපිට එයාව බලා ගන්න පුළුවන් Alien Force එකේ අන්තිම එපි දෙකේදී. ඒ අල්ටිමැට්‍රික්ස් එකත් එක්ක. අල්ටිමැට්‍රික්ස් එක එයා බෙන්ට දෙනවා. ඊට පස්සේ Ultimate Alien Series එකේ The Forge of Creation එපියේදී Double or Nothing එපියේදී සහ Night of the Living Nightmare එපියේදී අපිට මෙයාව දකින්න ලැබෙනවා. ඊට පස්සේ Omniverse එකේදී The Ultimate Haze එපියේදී A Fistful of Brains එපියේදී For a Few Brains More එපියේදී ඇල්බිඩෝ සාමාන්‍ය බෙන්ගේ ස්වරූපයෙන් එනවා. ඊට පස්සේ For a Few Brains More එකේ අන්තිමට එයා පොඩි බෙන්ගේ වයසේ අවුරුදු 11ක ස්වරූපයට යනවා. ඊට පස්සේ පොඩි ඇල්බිඩෝ And Then There Were None එපියේදී සහ And Then There Was Ben එපියේදී Milgax Attacks එපියේදී දකින්න ලැබෙනවා. ඒ වගේම ඇල්බිඩෝව Punch Time Explosion, Alien Force Vilgax Attack සහ Cosmic Destruction කියන වීඩියෝ ගේම්ස් වලත් දකින්න ලැබෙනවා. ඇල්බිඩෝ ගැන ගොඩ දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි ඔම්නිවර්ස් එකේදී මෙයා අවුරුදු 11ට යන්නේ කියලා. ඒකට හේතුව වෙන්නේ ඇස්මිත් මෙයාගේ අල්ටිමැට්‍රික්ස් එක රිවර්ස් කරපු නිසා. තවත් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ඇල්බිඩෝ ගාව බලතරුවා. එහෙමත් නැත්නම් Alien X ඉන්නවද? ඉන්නවනම් ඇයි ඇල්බිඩෝ Alien X විදියට ට්‍රාන්ස්ෆෝම් වෙන්නේ නැත්තේ කියන එක. ඒකට හේතුව මේකයි. එයාට වෙනස් වෙන්න පුළුවන්. ඒත් එයාගේ පර්සනැලිටි එක නිසා අර දෙන්න එක තර්ක කරන එක අමාරු වෙන්න පුළුවන්. ඒ වගේම පැරඩොක්ස් කිව්වා වෙන වෙන විශ්වයකදී ඇල්බිඩෝ Alien X වෙලා අවුරුද්දක් විතර හිර වෙලා ඉඳලා තියෙනවා කියලා. ඉතින් ඔය හේතු නිසා ඇල්බිඩෝ Alien X විදියට ට්‍රාන්ස්ෆෝම් වෙන්නේ නැතුව ඇති. ඉතින් ඔයාලගේ ප්‍රශ්න වලට උත්තර හම්බ වෙන්නේ නැති කියලා මම හිතනවා. ඉතින් ඒ වගේම තවත් රසවත් Ben 10 වීඩියෝ එකකින් හමු වෙමු බලාපොරොත්තු වෙන මේ වීඩියෝ එක මෙතනින් අවසන් වෙනවා. ඉතින් ඔයා තාමත් අපේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් පහදින් තියෙන රතු පාට subscribe button එක ඔබලා bell icon එක click කරන්න අමතක කරන්න එපා. එතකොට තමයි අපේ අලුත්ම වීඩියෝ ඔයාලා ළඟට ගෙන්න ගන්න පුළුවන්. ඉතින් ඔයාගේ යාළුවෝ Ben 10 වීඩියෝ බලන්න කැමති නම් එයාලා අතර මේ වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා. එහෙනම් අදට ගිහිල්ලා එන්න ජය වේවා.